ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා මේක එකතු වෙලා ඉන්නේ එළවලු මල්ල YouTube channel එකත් සමගයි. අද 2026 මැයි මාස 12 වනදා. ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් කෙසේ වෙනස් වුණාද කියලා දැන් අපි සොයා බලමු. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝවට. මෙන්න මේ විදිහට තමයි ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ අපගේ අනුමාන කරන එළවලු මිල වන්නේ. ගෝවා රුපියල් 70ත් 80ත් අතර, මල්ගෝවා රුපියල් 400ත් 450ත් අතර, බෝංචි රුපියල් 440ත් 550ත් අතර, ලීස් රුපියල් 200ත් 210ත් අතර, කැරට් රුපියල් 190ත් 200ත් අතර, බීට් රුපියල් 140ත් 150ත් අතර, තක්කාලි රුපියල් 280ත් 310ත් අතර, රාබු රුපියල් 140ත් 150ත් අතර, නෝකෝල් රුපියල් 230ත් 240ත් අතර, කැකිරි රුපියල් 50ත් 70ත් අතර, පිපිඤ්ඤා රුපියල් 150ත් 170ත් අතර, වැටකුළු රුපියල් 300ත් 310ත් අතර, බණ්ඩක්කා රුපියල් 200ත් 220ත් අතර, පතෝල රුපියල් 260ත් 280ත් අතර, කරවිල රුපියල් 350ත් 400ත් අතර, තුඹ කරවිල රුපියල් 600ත් 610ත් අතර, වට්ටක්කා රුපියල් 100ත් 130ත් අතර, බටානා රුපියල් 170ත් 190ත් අතර, වම්බටු රුපියල් 340ත් 360ත් අතර, තිබ්බටු රුපියල් 400ත් 450ත් අතර, එළබටු රුපියල් 270ත් 290ත් අතර, දඹල රුපියල් 340ත් 360ත් අතර, මෑකරල් රුපියල් 180ත් 240ත් අතර, දෙහි රුපියල් 380ත් 400ත් අතර, මාළු මිරිස් රුපියල් 350ත් 370ත් අතර, අමු මිරිස් රුපියල් 150ත් 180ත් අතර, වියලි මිරිස් රුපියල් 900ත් 920ත් අතර, නයි මිරිස් රුපියල් 400ත් 410ත් අතර, ඉඟුරු රුපියල් 400ත් 440ත් අතර, කහ රුපියල් 240ත් 250ත් අතර, ආනයනික ලොකු ලුණු රුපියල් 220ත් 240ත් අතර, ආනයනික අර්තාපල් රුපියල් 140ත් 150ත් අතර, සුදු ලුණු රුපියල් 280ත් 290ත් අතර. ඔන්න ඔය විදිහට තමයි ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ අපගේ එළවලු මිල වන්නේ. එහෙනම් හෙට දවසේ මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.